විදූෂ කාව්‍යංග 86% ප්‍රතිශතයක් ලබා ගන්නවා. විදූෂ මේ ඔයා කැමති ඔයාට විදූෂ කියනවටද කාව්‍යංග කියනවටද වැඩියෙන් කාව්‍යංගද කාව්‍යාංගනේ? විදූෂ කියන එක හොඳයි වගේ. දැන් විදූෂ මේ අපේ අමල් පෙරේරා සාමාන්‍යයෙන් ගීතයක් අතරතුර පොඩ්ඩක් එහෙම යනවා කියන්නේ ඉතා හොඳ තත්ත්වයක්. ඊට පස්සේ නිකම් පොඩි අප්පුඩියකුත් වැදුනා. අමල් මොකද තත්ත්වය? ඇත්තටම මේ හරිම සන්තෝෂයි. මොකද මෙවැනි දේවල් තමයි ඇත්තට මේ විදිහේ දරුවන්ක තමයි අපි හොයන්නේ. මොකද මම හිතනවා විදේශ වයස කීයද පුතේ? 18යි. 18. රයිට්. එතකොට දැන් මෙවැනි තත්වයකින් ගීතයක් ගායනා කිරීම ඇතුළතදී ඇත්තටම දැන් මට මේක ඇහුනේ වෘත්තිමය සිංගර් කෙනෙක් සිං කරනවා වගේ තමයි මට ඇත්තටම ඇහුනේ මේ ගීතය. මොකද ඒ වේරියේෂන්ස් එයා විසින් ඒ සෝං එකට දාගෙන තියෙන දේවල් එක්ක ඇත්තටම ඒක මාර රහයි. අහගෙන ඉන්න රහයි. ඉතින් ඒ රහට තමයි මෙහෙම අප්පුඩිය ගහන්නෙත්. ඒ කියන්නේ ඒක වින්දා. නියමයි පුතේ ඔයාලට ඉදිරියටම යන්න සුබපත්නවා. ජය වේවා. අම්මා තාත්තත් බොහොම ආඩම්බරයෙන් විදූෂ දිහා බලාගෙන ඉන්නවා. චන්ද්‍රලේඛ ඇත්තටම මේ විදූෂ සින්දුවේ අන්තර්ගතය හොඳටම තේරුම් අරගෙන සින්දුවේ යන්න එන්න ඕන හැම තැනකම එයා හොඳට අධ්‍යයනය කරලා තමයි ගායනා කළේ. ඉතින් ඇත්තට එයාට එයාගෙන ලොකු ආත්ම විශ්වාසයකුත් තිබුණා කියලා මට හිතෙනවා. ඇත්තට මේක තමයි වෙන්න ඕනේ. මොකද Tamanට තියෙන්න ඕන ආත්ම විශ්වාසයක් මේ වේදිකාවට ඇවිල්ලා
මට මේ ගීතය හොඳට ගායනා කරන්න පුළුවන් කියලා ඒ ස්ථාවරයේ ඉඳගෙන ගායනා කළොත් හරියට ගීතය ගායනා කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. නැත්තම් ඒ අලංකරණ වලට යන්නත් බෑ නේද? යන්නත් බෑ. ඒක හින්දා විදුෂ පුතා ඔයා හොඳට ගායනා කළා. කිසිම පැකිලීමක් නැතුව ඔව්. කොළමනාපයක් ලබා දෙනවා. කොළමනාපයක් ලබා දුන්නා. චිත්‍රල් තමයි මම හිතන්නේ ඉස්සර උනේ හැබැයි මනාපේ බල කරන්න නේ. එහෙමද? අනිවා හොඳ දෙයකට හැමතිස්සෙම මගේ වෝට් එක තියෙනවා. මේ දෙන්න කිව්වා වගේම අමල්ලුයි චන්ද්‍රලේඛා කිව්වා වගේම මනත් කියන්න තියෙන්නේ ඔයා මේ ගීතය ඔයාගේ ස්ටයිල් එකත් ඇතුළට දාලා ඔයාගේ විදිහටත් එතකොට ඔරිජිනල් සින්දුවට කිසි හානියක් නැතුව ඔයා ගායනා කළා සුපිරි පුතේ. තව දෙයක් තමයි ඔය විදිහට මෙයන්ට වගේ ටයිමිං පිචිං අරවා මේවා ඔයා කරපු වේරියේෂන්ස් ටික ඔක්කොම හරියට ඒ කියන්නේ ඒක කිරලා ඒ කියන්නේ අද පළවෙනි සින්දුව මේ ෂෝ එකේ අද අපූර්වට කෙරුවා. ඒ වගේම මට හිතා ගන්න පුළුවන් ඔයා හරි කල්පනාවෙන් වැඩේ කෙරුවා අපූර්වට. සුපත්න පුතේ.